අපේ ලංකාවේ පැරණි තේ වගාව. අද අපි ඉන්නේ හග්ගල උද්භිද උද්‍යානයේ. ඉතින් ලංකාවේ තේ වගාව පිළිබඳව කතා කරද්දී අපිට පැරණි තේ වගාව පිළිබඳව පූර්ව දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි ලංකාවේ පළවෙනි තේ ගස් පිළිබඳව පර්යේෂණ කරේ පේරාදෙණි උද්භිද උද්‍යානයේ. පේරාදෙණි උද්භිද උද්‍යානයේ එකල අධිකාරී ධුරය දරු කොවට් සයිඩ් මහත්තයා තමයි ඒ සඳහා මූලිකත්වය දරුවේ. ලංකාවේ තේ වගාව සිදු කිරීම සඳහා යෝග්‍ය පසක් පරිසරයක් තියෙන බව පරීක්ෂණ කිරීමෙන් අනතුරුව 1839 වර්ෂයේදී ඇසෑමේට පිරිසක් යවලා අපේ ලංකාවේ තේ වගාව පිළිබඳව අත්දැක බැලීම් කරන්නේ ඇසෑම් තේ පැලය ලංකාවේ. ඉතින් මේ තියෙන්නේ 1865 වසරේ ලංකාවට ඇසෑම් තේ පැලයක් ගෙනල්ලා ලංකාවේ වගා කරනවා. මේ තියෙන හග්ගල ප්‍රදේශයේ හග්ගල මල්වත්තේ තියෙන ලස්සන පරණ උස තේ ගස් ටිකක් තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් විශ්වාස නොකරනව ඇති ඔයා දැකලා තියෙන සමහරට පුංචි වගේ තේ පැල. ඉතින් ඒ වුණාට මේ තේ 1867 දී මූලික පර්යේෂණ ලක් කරපු අවස්ථාව අනතුරුව 1867 සිට ලංකාවේ කඳුකර ප්‍රදේශයේ තේ වගාවට උචිත බව තෝරා ගැනීම සමග ලංකාවේ තේ වගාව මහා පරිමාණයෙන් මේ කඳුකර ප්‍රදේශවල ව්‍යාප්ත වෙනවා. ඉතින් ආඩම්බරයි අද දවසේ ඔබට අපි තොරතුරු ගේන්නේ හග්ගල උද්භිද උද්‍යානයේ සිට. එහෙනම් ඔන්න පැරණි තේ වගාව